Hi, welcome back to my YouTube channel. මේ අවුරුද්ද පුදුම ඉක්මනට ගියා නේද? දැන් අපි නොවැම්බර් මාසේ ඉක්මනටම දෙසැම්බර් මාසෙත් එනවා. ඒ කියන්නේ ක්‍රිස්මස් වලට ලෑස්ති වෙන කාලය ළඟයි. වීඩියෝ එක පටන් ගන්න කලින් මගේ වීඩියෝස් බලන චූටි නංගියෙක් හම්බෙලා තියෙනවා අපේ අම්මීට. අපේ අම්මි මෝඩ තරිඳු බලන්න ගියාම මේ නේ නංගි. ඔයාගේ වීඩියෝ එක බලනවලු. ඔයාගේ channel එකේ ඉන්නවලු subscribe කරලා තියෙන්නේ. අනේ thank you. ඉතින් මට පුදුම සතුටක් දැනෙන්නේ මේ වගේ චූටි නංගිලා අපේ අම්මිට දැන් කීප දෙනෙක් හම්බෙලා තියෙනවා මගේ වීඩියෝස් බලන. මට හරිම සතුටුයි. ඉතින් වීඩියෝ එකේ වෙන දේවල් එක්ස්ප්ලেইন කරන්නත් අමතක වුණානේ. දැන් මම ක්‍රිස්මස් ට්‍රී එක කොහොමද ඔක්තෝබර් අන්තිම වෙනකොට හැමදාම දානවා කියලා ඔයගොල්ලන් දන්නවා මගේ වීඩියෝස් බලනවා නම්. ඉතින් ක්‍රිස්මස් ට්‍රී එක දැම්මට පස්සේ අපේ අම්මි හරි කියුට් වැඩක් කරා. එයා අපේ චූටි ආකේත්ටයි අපේ හැමෝටම ගෙනාවා පොඩි පොඩි ඔය hair accessories ඔය ක්‍රිස්මස් පොඩි පොඩි බඩු වගේක් ක්‍රිස්මස් ෆොටෝස් ගන්න. ඉතින් අපි මේ තියෙන්නේ අපේ චූටි ආකේත්ට අපි දැම්මා ක්‍රිස්මස් හැට් එකක් දාලා එයාට ක්‍රිස්මස් අපේ ඇත්තම හම්බෙලා තිබුණේ ක්‍රිස්මස් ඩ්‍රෙස් එකක්. ඒක අඳලා අපි චූටි ෆොටෝස් ගත්ත හැමෝමත් එක්ක. අපේ චූටි සයෝක්ට තාම 3 months සම්පූර්ණ වුණේ නැති හින්දා අපිට තාම එළියට යන්න බැරි වුණා එයාත් එක්ක. ඒක හින්දා අම්මි තමයි මම වෙනකොට ක්‍රිස්මස් shopping කරලා එක ඒවා මට ගෙනත් දෙන්නේ. නැත්තම් මම මේ වෙනකොට එඩි ගිහිල්ලා වෙනම ක්‍රිස්මස් shopping වීඩියෝ එකක් ගේන්න හිතන් හිටියේ. ඉතින් මම home bound මේ කාලේ. ඒක හින්දා මට ක්‍රිස්මස් වලට අලුත් මුකුත් ගන්න බැරි වුණා. මම පරණ ඒවා වලින්ම තමයි මේ පාර ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකෝ කරේ. මට අම්මි ගෙනලා තිබේ ඒලියන් කෙනෙක්ගේ හැට් එකක් කියුට් නේද? සචී වැඩල්ල එනකොට අපි හිතුවා මේවත් දාගෙන ආව සර්ප්‍රයිස් කරන්න. To my surprise, not many shops have Christmas outfits for little boys. ඒ හින්දා තමයි මේ ගවුමක් යනන් ඉන්නේ. Malia. How are you? Ay, mekan tini. Ini ko din, mekan tini ka din. Ay, sa akin na kiwan eh. Ano ba? Ano nagsiya ba? Bakit dahil ka ba? Dahil siya. Are
මම ෆොටෝස් ටික ගන්නක ලස්සනට හිටියා. Sadip. Kau mati. Kau kaya kan Merry Christmas ya. Kau ini. Kau apa lagi kan? Kau apa lagi? අපේ චූටි සයොක් බබාගේ 2 months vaccination එක තිබ්බේ ඊට පස්සේ දවසේ මේකට නම් මං එච්චර කැමති නැති වුණ දවසක්. නමුත් ඉතින් කරන්න වෙනවනේ. Sayok, where's your shoe? ඒක තමයි. ඔය කතා කරන්නේ. අයියෝ. අච්චනං ආවේ නෑ බබාගේ ඩොක්ටර්ව හම්බෙන්න. නමුත් එයාට හරි දුකයි. ඒකයි මේ පොඩ්ඩක් එයත් එක්ක පුළුවන් වෙලාව පොඩ්ඩක් ස්පෙන්ඩ් කරන්නේ. By the way, I have a little update. මේ ඩිසෙම්බර් වල අපි ගොඩක් travel vlogs ගේන්න බලාපොරොත්තු වෙනවා. මොකද මගේ අක්කි අදී එනවා ලංකාවට. ඉතින් we are so excited to have them and we'll be traveling around the country. And this is us getting ready for them. We are color washing the whole house. මොකද ඒගොල්ලන් එනකොට ලස්සනට හැමදේම තියෙන්න ඕනනේ. ඊට පස්සේ අපි ගියේ 9 Wells Wellness Center එකට Flower Road එකේ තියෙන බබාගේ vaccination treatment chart එකට අනුව මේ 2 months වලින් දෙන්නේ Infanrix, Synflorix and Rotarix කියන vaccinations. As per my study, Infanrix help the baby protect from serious illnesses like tetanus and whooping cough. Synflorix protects babies from pneumonia, ear infections. Rotarix is given orally. That's what Sayok gets at the moment, and it protects babies from rotavirus, which is a common cause of diarrhea. මේ ඔක්කොම මතක තියාගන්න බැරි නිසා තමයි vaccination treatment chart එකයි අර චූටි බබා කාඩ් එක තියෙන්නේ blue color card for boys and pink color card for girls ඒ වගේ නියන්නේ කියන්නේ ඒක නිසා තමයි අපි තුන් දෙනාට ඉතින් පුදුම දුකක් දැනෙන්නේ බබා අඬන විදියට ඉතින් මේ ඔක්කොම කරන්නේ යාගේ හොඳට හින්දා නෑ කියලා හිත හදාගත්තා දුකම දේ තමයි vaccination එක ගහුවට පස්සේ ආ ගොඩක් ඇඬුවේ නෑ මෙන්න මේ විදියට ඇස්වල කඳුරු පුරෝගෙන හිටියා. It killed me to be honest. එනකට කමන්නේ. ඊට පස්සේ අපි ඉතින් ටිකක් වෙලා බබත් එක්ක ඉඳලා ගියා බුහාරියකට බිරියානි ගන්න අපේ ගෙදර ඉන්න හැමෝටම. බුහාරියකේ බිරියානි කාලා නැත්නම් you're missing out. ඒව හරිම රහයි. This was actually Sachi's idea. බුහාරිය කියන අපි බිරියානි උයි වටලප්පුණුයි දෙකම ගත්තා. ඒ දෙකම හරිම රහයි කියලා තමයි අපිට දැනගන්න හම්බුනේ. Also regarding the vaccination, there's one thing I forgot to mention. සාමාන්‍ය මේ second month vaccination එකෙන් පස්සේ චුටි බබාලට උණ හැදෙනවා. ඒකේ හින්දා Rapisol කියලා අර සිරප් එකක් දෙනවා. paracetamol සිරප් එකක්. ඒක අපි දුන්නේ ගොඩාක් උණ හැදුනට පස්සේ as per doctor's advice. නමුත් ඒක මං හිතන විදියට ගොඩාක්ම අමාරු වෙන්න කලින් බබාට
එයාට දුන්නාට කමක් නැහැ කියන එක තමයි my guess. Of course you need to consult a doctor for that. මොකද අපේ බබාගේ කකුල් දෙකටම vaccination එක ඉන්ජෙක්ට් කරායින් පස්සේ අර ගොඩාක් වේදනාව දැනුණා. ගිජාස් ගෙනල්ලා තියෙනවා. නිකන් roasted ගිජාස් වගේ. මේ chicken තන්දුරිද? මසාලා. මසාලා chicken. gravy එකක් එනවා. මින්චි සම්බල් පත් එකේ වෙනම ඉතින් මේ වීඩියෝ එකට එච්චරයි. next Thursday තරුතු වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ එක දිගටම බලන්න බොහොම ස්තුතියි. Thank you for watching. Don't forget to like, comment and subscribe.